සුබ දවසක්. අද මේ වීඩියෝවේ මාතෘකාව බවට පත් වෙන්නේ උපාධි නාට්‍යයේ අවසානය. ඒ කියන්නේ අපි දැක්කා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ එංගලන්තයේ එයාගේ බිරිඳගේ ප්‍රොෆෙසර් මෛත්‍රීගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගී වීම එහි සහ ඒ සන්දර්භය පදනම් කරගෙන මේ ආණ්ඩුව යම්කිසි ආකාරයකට ඔහුව නෛතික වශයෙන් හිර කරන්න සහ ඔහුව දවස් කිහිපයක් බන්ධනාගාරගත කරලා තිබ්බා. ඒක ටිකක් පැරණි සිද්ධියක්. දැන් ඒක ටිකක් කාලේ වැලි තලාවෙන් වැහිලා තිබුණාට දැන් ආයේ මතුවෙලා තියෙනවා කියලා පේනවා. මේ කියන්නේ කොහොමද මේක ඉස්සරහට අරන් යන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නය. ඒක මම හිතන්නේ මාලිමාණ්ඩුව පැත්තෙන් තීරණාත්මක ප්‍රශ්නයක් මේ කරගත්ත වැඩේ. ඒ වගේම මේකේ දැන් තියෙන තත්ත්වය අනුව මට පේනවා නිවුස් වල තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත්, ඒ කියන්නේ මේක ඔප්පු කරන්න තරමේ ප්‍රමාණවත් සාධක මේ දක්වා හම්බ වෙලා නැහැ. ඊට අමතරව රජයේ මුදල් වියදම් කරගෙන ගිය මම හිතන්නේ පොලිස් කණ්ඩායම, රහස් පොලිස් කණ්ඩායම ලංකාවේ මම හිතන්නේ ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් අත් වෙලත් නැහැ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මට නිවුස් එක හරිනම් මේ ඉවත් වෙන්න සූදානම් වෙලා තියෙනවා. ඉවත් වෙලා තියෙනවා මම හිතන්නේ මේ ප්‍රොසීඩින්ග්ස් වලින් මේ වැඩෙන් අයින් වෙලා තියෙනවා. ඒකට හේතු බවට පත් වෙලා තියෙන්නේ ප්‍රමාණවත් සාධක නැතුව මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ කියන ප්‍රවෘත්තියක. ප්‍රවෘත්තිමය වශයෙන් විතරයි මම දන්නේ. ඒක තමයි සංසරණය වෙන නිවුස් එක. ඒකට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක තල කීපයක් තියෙනවා මේ ප්‍රශ්නේ. එකක් ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඓතිහාසිකව ප්‍රවේශ වෙන විදිහ. එක. මොකද මේ ප්‍රවේශය අපි දැක්කා මේ ආණ්ඩුව ආව ගමන්ම මාලිමා ආණ්ඩුව වාහන ටිකක් අර ගෝල්ඩ් ෆේස් එකේ දාලා එළියට වාහන මෙහෙම පෙළගස්සලා ටිකක් ඔය V8 අනම්මනම් ඔය ටික ලංකාවේ ටිකක් මිලාදිකයි කියලා හිතන්න පුළුවන් වාහන ටික ලොකු වාහන අනික පෙර ගහලා කිව්වා මේවා මේ වගේ මිලාදික වාහන තමයි මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ. මේවා ඔක්ෂන් කරනවා වෙන්දේසි කරලා ඒ සල්ලි වලින් මිනිස්සුන්ට සහන දෙනවා වගේ කතාවක් කිව්වා. ඉතින් මේ වෙලාවේ මිනිස්සු දැන් ඇත්තටම ගත්තහම ඔක යහපාලන වෙලාවෙත් උනා. මේ වගේ වාහන දාන්නක ලංකාවේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මොකක්ද තමයි වාහන, ලොකු වාහන. ඒතකොට මේවා පාවිච්චි කරන්නේ ලොකු මිනිස්සු, ප්‍රභූන්. ඒතකොට ප්‍රභූන් සහ වාහන අතර මේක යම්කිසි සාධාරණයක් තියෙන. දැන් ප්‍රභූන් පැද්දේ ওই වගේ වාහන තමයි ඩිෆෙන්ඩර් ඔය වගේ ඔහම. ඒතකොට මේ ලොකු වාහන, ටයර් ලොකු ලයිට්ස් තියෙන අර ටික ලොකු වාහන ගත්තාම ඒවා ටිකක් ඒවා අපේ ඊර්ෂ්‍යාවට භාජනය වෙන වාහන කියලා. මේක තමයි මේකේ සයිකොලොජි එක. දැන් ලොකු වාහන කියන්නේ ලොකු වචනයෙන්ම ලොකු වාහනයක ආවේ. ඒතකොට ඒ දේශපාලඥ ආවේ බලන්න ඔය ලොකු වාහනයක් එක ලොකු වාහනය. ජීප් එකක් ගත්තොත් ඒක ඒ කාලේ ප්‍රාඩෝ ඔය එහෙම ආවනේ. කාලේ මොන්ටෙරෝ අර මොනවද අපි පොඩි කාලේ මොන්ටෙරෝ මේ යනවනේ පැජරෝ එක මේ මොකද්ද ඒක තමයි ඒ කාලේ ලොකු වාහනේ. මේ ඔය පළාත් සභා මොඩල් කියලා ආව එක. මිත්සුබිෂි හොඳ ජීප් එකක් එක. කොට මොඩල් ආව ලොකු මොඩල් ආව. දැන් ඒකත් ඒ කාලේ හරිම මේක වැඩි ඉම්පැක්ට් එක ලොකු වාහනය. ඒ කාලේ මං හිතන්නේ ඔය ෆිල්ම් ෂූට් කරන්න හරියම ගන්නෙත් ඔය ලොකු වාහනේ. ෆිල්ම් ෂූට් කරනකොට එහෙම ඔය දේශපාලන ඇවිල්ලා බහින්න අන්න ඒ පැජරෝ ලොකු මොඩල් එකේ. ඒ කාලේ වාහනේ ඒක තමයි. ඒ කාලේ සුකොබ්බෝගි වාහනයක් කියන්නේ ඔන්න ඔය වගේ. ඊට පස්සේ පැජරෝ එකේ වෙන වේරියේෂන්ස් ආවා. දැන් එහෙම තියෙනවා. එතකොට ඒ කාලේ මොකක් කරේ මේ විෂුවල් එකක් කරන්න, සින්දුවකට විෂුවල් එකක් කරන්න උනත් අර මේ වගේ ලොකු වාහනයක් ගන්නවා. එතකොට එහෙම එතකොට අපේ අර ඇහැ යන්නේ වෙන විදිහකට. යත්තම මේක ලොකු වාහනයක්. එතකොට එයා ලොකු මිනිස්සෙක් වගේ අදහසක් එනවා. එතකොට මෙන්න මේ වාහන සම්බන්ධයෙන් ෆෙටිෂ් අයිඩියා එකක්. අර්චන අදහසක් ගෙනල්ලා මේවා
ලොකු මිනිස්සු පාවිච්චි කරපු අපි පොඩි මිනිස්සු අපිට ඒ වාහන ඕනේ නැහැ. මේක සරල මතිකව මේක ගත්තාම ඇත්තටම මේක වැඩ කරනවා සමාජයේ. ඒක වැඩ කරන්නේ නැත්තේ නෑ. අරගලයේ ගත්තත් අරගලෙත් එහෙමයි. ලොකු වාහන ඩොලර් කන්ටේනර් වගේ අර එහෙම අදහසක් තමයි ඒ වෙලාවෙත් ආවේ. අපිත් ඒකට අහු වෙනවා. කියන්නේ අහු වෙනවා කියලා කියන්නේ අපේ පන්ති මේ පසුබිමෙන් ගත්තත් අපිටත් මේ ලොකු වාහන ඒ වගේ අපිට අහු වෙනවා. අපි අහු වෙනවා කියලා මම කියන්නේ මම පවා. එතකොට ඒ කාරණාව අරගත්තාම එතන සයිකොලොජිකල් ඔපරේෂන් එකක් තියෙනවා. සයිઓප් එකක් තියෙනවා. මොකද්ද? ලොකු වාහන ප්‍රදර්ශනය කරලා මෙවුන් ලොකු මිනිස්සු මුන් මේවා තමයි පාවිච්චි කළේ. එතකොට මේ තමයි මුන් විඳපු රජ සැප. ලොකු මිනිස්සු විඳපු රජ සැප. කියන එක මිනිස්යන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුවට කාවත් දණ්ඩ ලේසි. මේක ලොකු ඔපරේෂන් එකක්. එතකොට ඒක ප්‍රොපගැන්ඩා එක පැත්තෙන් ගත්තත් ඒක සෑහෙන ඉම්පැක්ට් එකක් තියෙනවා. අපි කියන්නේ ඕනම අර එහෙම දෙයක් ගත්තාම ඒකට පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රොපගැන්ඩා එක ගත්තාම මේ මොකද අපි කියන්නේ මේ ප්‍රචාරණ යාන්ත්‍රණය ඇතුලේ මේක හරිම ලස්සනට වැඩ කරනවා. වාහන ටික. හරි. ඒක. එතකොට අපි පටන් ගන්නේ මේ ප්‍රචාරණ වැඩේ මාලිමාවේ ඒක ටිකක් අර මාක්ස්වාදී වැඩක් ඇත්තටම කියනවා. මේක ඇතියවුන් සහ නැතියවුන් පීඩිතයින් සහ ප්‍රභූන් අර කියන ඒ ඩයලෙක්ටික ඇතුලේ ද්වන්ද බව ඇතුලේ තමයි මේක තමයි සටන. ඒතර මුම් පෙරලා දාලා හරි අන්නේ ඒ ආකල්පෙ මිනිස්සුන්ට එනවා. පෙරලා මුම් විනාශ කළා දාන්න ඕන කියන අදහස. එතකොට මේක ගත්තහම අර වාහන එහෙම පොලිමරට දාලා තිබ්බ තැනදී මේක ඔන්න වැඩ කළා එක්තරා ආකාරයකට. ඒක පළවෙනි අවස්ථාව. ඒකෝර දැන් මේම අවස්ථා අපි කීපයක් පහු කරනවා. හරි. මේ පහු කරන අවස්ථා ඒක තමයි ඔපරේෂන් එක. දැන් මේක හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕනේ. මේ ඇති හැකි කියලා කඩලා ප්‍රභූන් සැපවින්ද කියන එක තමයි මේකේ ඇත්ත ලොජික් එක. මේකෙන් තමයි යන්නේ මේ වැඩේ. ඒක තමයි ඒක ප්‍රොපගැන්ඩා එක යන්නේ එහෙමයි. ඩොලර් ගෙනාවා ඩොලර් කන්ටේනර් ගරන් රටෙන් අරන් ගියා කියලා අරයි. මම කිව්වහම එනවා මේක. ඒක තමයි ඒ යාන්ත්‍රණේ. දැන් ඔගේ ලස්සන තමයි දැන් අර දැන් ඕකට අර ඔය ඩොලර් ගේන්න ලංකාවේ ප්‍රසිද්ධ උගන්ඩා මන්ත්‍රීවරයෙක් ඉන්නවනේ. දැන් අතර මේකේ සයිකොලොජි එක බලන්නකෝ. දැන් එයා එක යුගයක ඒ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ගීත ගායන කෙනෙක්. පොඩි ළමයෙකුත් නෙවෙයි. එතකොට එහෙම තිබ්බ කෙනෙක් තමයි එක වරම මේ ට්විස්ට් එක ඇතුළේ මේ වෛරය අනිත් පැත්තට එන්නේ. ඒක හරි හිස්ටරිකයි. ඒ කියන්නේ ඒක ගත්තාම ඒකේ හරි හිස්ටරික බවක් තියෙන කෙනෙක්. එකවරකදී ආදරය කරලා ඊළඟ වතාවේදී ඒට එරෙහි වෙන එකක් තියෙනවා. ඒ ආදරයෙන් ලැබුණ නැතුවම ඒකට එරෙහි වෙනවා වගේ කියලා අර හිතෙන එකක්. ඒක මට නම්. ඒක යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණය ඇතුලේ තමයි මේ අනික් දේවල් ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි තේරුම් ගත යුතු දේ තමයි මෙන්න මේ ප්‍රභූන් කියන සැප විඳින අපිට නැති සැප විඳින මේ ප්‍රභූන් අපි කොහොම හරි මේ හොරුමු ජනතා මුදල් කොල්ල කාපු හොරුම අපි කොහොම හරි අල්ල ගන්න ඕනේ කියන අදහස තමයි මේ ප්‍රොපගැන්ඩා එක ඇතුලේ තියෙන්නේ. එතකොට මේක තමයි මිදිගටම වැඩ කරන්නේ. රාජපක්ෂවරු අත්අඩංගුවට ගැනීම වේවා. දැන් ඉව හරි වැරදි නෙමෙයි මම කියන්නේ. ඒක තමයි යාන්ත්‍රණය. ඒක තමයි මෙතඩ් එක. මේ මෙතඩ් එක තමයි තියෙන්නේ. ඒතකොට ඒක නාමල් අත්අඩංගුවට ඔහොම ගිහිල්ලා මේක අවසාන මේක එක තැනකදී එනවා. දැන් රනිල් වික්‍රමසිංහ. රනිල් ඇත්තටම ගත්තාම දැන් මේ සිද්ධියට එමු අපි. දැන් මේ සිද්ධියේදී මේක ඇත්තටම ජනතාව කියලා ගන්න අපේ ලංකාවේ මිනිස්සුන්ට මේකේ සෑහෙන ලේයර්ස් කීපයක් එනවා. මේ සිද්ධිය විතරක් ගත්තොත් මම මේක මීට කලින් කතාත් කරේ නෑ ඇත්තටම. මොකද්ද මේකේ මේ ලේයර්ස් ටික ස්තර කීපයක් තියෙනවා. එකක් තමයි රනිල් කොළඹ ඉංග්‍රීසි කතා කරන ඉහළ පාසලකට ගිය ප්‍රභූ කෙනෙක් කියන අදහස. ඒ අදහසට අවශ්‍ය සාධක ඔහු තුළම තියෙනවා. යන්නේ ඉස්කෝලේ එහෙම අර ඇන්ග්ලිකන් පසුබිමක් එක්ක එහෙම
එහෙම මධ්‍යම පන්තික එකක් තියෙනවා. ඔහුගේ ගේ ගිනි තියෙනවා. අර ඒක තියෙනවා. එතකොට එතනක් තියෙන්නේ අර ඔහු සම්බන්ධයෙන් යන පන්ති වෛරයක් ඇත්තටම කියනවා. මාක්ස්වාදී අර්ථයෙන් ගත්තොත් එතන තියෙන පන්ති වෛරයක්. ඔහු ඉපදෙන පන්තිය, ඔහු ලබන අධ්‍යාපනය, ඔහු ලංකා විශ්වවිද්‍යාලයකට ගියා වුණත් අර ඉංග්‍රීසි ගතිය, ටයි කෝට් අඳින ගතිය එක තමයි මෙන්න මේ සමාජ වෛරය තියෙන්නේ. එතකොට මේකට ආශක්ත වෙන, ඒ කියන්නේ රනිල් කියන කෙනාට උදාහරණයක් හැටියට කැමති වෙන පිරිස අඩුයි ගොඩක්. ඒට එරෙහි වෙන පිරිස මානසිකව ගත්තාම වැඩි. ඒකට හේතුව ඒ තියෙන පුළුල් පරිසරය ඇතුලේ එක අර බණ්ඩාරනායකවරු ආව සුදු වේට්ටි අඳින ඒ සෙට් එකත් විරුද්ධයි. හරිද? එතනින් පහලට යන අර පීඩිතම කියලා ගන්න පිරිස කොහොමත් විරුද්ධයි. එතකොට මේකේ තල දෙකක්ම මේකට විරුද්ධයි පැහැදිලිවම. එකක් තමයි ටයි කෝට් අඳින සෙට් එක. සෝරි මේ වේට්ටි අඳින සෙට් එක ටයි කෝට් එකට කොහොමත් විරුද්ධ වුණා. එතකොට ඒක පන්තියක්. ඊට යටින් ඉන්නවා නම් තව ඔක්කොමලා විරුද්ධයි. එතකොට මෙන්න මේ කාරණේත් එතකොට ලංකාවේ විශාල විරෝධයක් රනිල් සම්බන්ධයෙන් පන්තිමය වශයෙන් තියෙනවා. එතකොට මේක තමයි සිග්නිෆයර් එක. ඒකයි මම මේ කියන්නේ. දැන් මේකේ කරුණමය වශයෙන් ඇත්ත නැත්ත කියන එක දැන් නෙමෙයි එන්නේ. නමුත් මීට කලින් ඒක නෙවෙයි තිබේ. Facebook එකේ දැම්මත් කොහෙ දැම්මත් රනිල් වැරදිකාරයෙකුත් වෙලා රනිල් එල්ලුම්ගහට යැවිය යුතුයි කියන තැන හුඟක් අය හිටියා. ඒ කියන්නේ ඔහු වැරද්දක් කරා කියන තැනම හැමෝම හිටියේ. මොකද හේතුව ඒක වරද්දක් එතන තිබුණා හෝ නැත හෝ ඔහු කියන චරිතය පිටිපස්සේ අර මං කියන අර ගින්න තියෙනවා. ෆයර් එක. මොකද්ද? මෙයාලා ප්‍රභූන්, මෙයාලා සැප විඳින්නේ අපිට නැති සැපක් විඳින්නේ. ඒ අපිට නැති සැප විඳින මේ මිනිස්සු අපි ඉවර කරලා දාන්න ඕනේ කියන කාරණාව. ඒක ඇවිල්ලා ඒක ලංකාවේ ලේයර්ස් ගණනාවකට යනවා. ඒක අර සුදු රෙදි අඳින, දැන් ටයි කෝට් අඳින ඒ කට්ටියත් විරුද්ධ. හැමෝම විරුද්ධයි දැන් මේකට. හරිද? දැන් එන මොඩ් අයත් විරුද්ධයි. ඒක මේකේ හොරකමක් මේකේ තියෙන. දැන් ඒක එක පැත්තක්. ඒ රනිල් කියන සාධකයේ තියෙන එක පැත්තකට ඒක යන්නේ. දෙක අපි මේ සිද්ධිය ගන්නකො. ඒක තමයි වැදගත් ඉන්ටරෙස්ටිංම කාරණේ මේක. දැන් මේ සිද්ධිය ගත්තාම ඒ කියන්නේ රනිල් කියන චරිතය අපි පුද්ගලිකවම ගත්තොත් ඔහුගේ බිරිඳ එතකොට එංගලන්ත විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට එහෙම නැත්නම් සම්මානිත උපාධි මොකක් හරි එකට සහභාගී වෙනවා මම හරියට දන්නෙත් නැහැ. එතකොට යම් දෙයකට මෙතන සහභාගී වෙනවා. එතකොට ලංකාවේ මේ මොහොතේ දේශපාලන තලයේ ඉන්න හුඟක් දේශපාලඥයෝ අපි ලිස්ට් එකක් හැදුවොත් මෙහෙම ගොඩාක් දේශපාලඥයන්ගේ බිරිඳකට යන්න බැරි දුරක් මෛත්‍රී එතන ගිහිල්ලා තියෙනවා. හරිද? දැන් මම කියන්නේ අනික් සියලු කාරණා අතරින් දැන් අර යටම ඉන්න පීඩිතම ලේයර් එක ටයික් මේ මොකද්ද රෙදි බැනියන් අඳින දෙවෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ලේයර් එක ඔක්කොම අයින් කරලා උඩම ලේයර් එකට අපි නිකන් ගත්ත උන්ටත් ඉරිසියයි මේකට. ඒ ඉරිසියාව වෙන්නේ මේ මෛත්‍රී වික්‍රමසිංහ කියන චරිතය. ඒ කියන්නේ ඒ ගැහණිය එක්තරා තැනකදී ලෝකේ ඉහළ විශ්වවිද්‍යාලයකින් උපාධියක්, ඒ කියන්නේ සම්මානිත උපාධියක් හරි උපාධි ප්‍රදාන උත්සවයේ කතාවක් හරි මොකක් හරි මංගල්‍යයක් එකකට සහභාගී වෙනවා කියන එක සාමාන්‍යයෙන් ලංකාවේ මේ වෙලාවේ දේශපාලනඥයවරු දේශපාලනේ ඉන්න ප්‍රධාන චරිතවල බිරින්දෑවරු ගත්තොත් එහෙම එතෙන්ට යන්න බෑ. ඒක නෑ. එක්ක යාලා මොකක් හරි බිස්නස් ක්ලාස් එක යාලා කියන්නේ ව්‍යාපාරික පන්තියේ දුවලා ව්‍යාපාරිකයන්ගේ දුවරු. එහෙම නැත්නම් මොකක් හරි සම්ප්‍රදායික පවුලක ගැහණු කෙනෙක්. ඒකට අන්න එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට මේ ලෙවල් එකට යනවා කියලා කියන්නේ ඒක ටිකක් අසාමාන්‍ය දෙයක්. අසාමාන්‍ය ලෙස කැපිපෙනෙන දෙයක්. ඒක කාරණාව. ඒ කාරණාව ඇතුළෙම තියෙනවා ඇයගේ ස්වාමි පුරුෂයා ලංකාවේ ජනාධිපති වීම නිසා ඒ ජනාධිපතිවරයා හැටියට ඒ උපාධි ප්‍රදාන උත්සවයට යනවා ඒ රූට් එකේදීම.
ඇමරිකාවට ගිහිල්ලා එනින් ගමන් ඒ ට්‍රාන්සිට් රූට් එකේම ඒ යනවා. එතකොට මෙයා මේකට සහභාගී වෙනවා. එතකොට දැන් ඔය තර්කය තමයි එයාට සාමාන්‍යයෙන් යන්න තිබ්බ ට්‍රාන්සිට් රූට් එක තමයි මේක. ඒ නිසා මේකට ගියා කියලා අමුතුවෙන් මොකුත් වෙන්නේ නැහැ කියන එක. හරිද? එතකොට ඕක තමයි කතන්දරේ. එතකොට දැන් තියෙන කරුණු සැලකිල්ලට ගත්තාම මේ ගමනේ සුවිශේෂ හොර ස්වභාවයක් පේන්න නැහැ. ඒකෙන් මෙහෙමයි. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ දැන් ඒ තිබ්බ ප්‍රිවිලේජ් එක උට තිබ්බ යම්කිසි වරප්‍රසාදය ඇතුලේ ඔහු ගියා කියන එක ඇත්ත පේනවා. ඒ කියන්නේ ඔහුට රාජතාන්ත්‍රිකව යම් ගමනකට යන්න තිබ්බ අවස්ථාවේ තමයි මේක යන්නේ. ඒක හරි. එතකොට ඇයි මේ අවස්ථාව වෙන්නේ? ඔහු ලංකාවේ ජනාධිපතිවරයා වීම නිසා. එතන තමයි වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නේ එන්නේ. ඒකේ ඔහුට තියෙන වරප්‍රසාදය. මේක දැන් මේ වගේ ප්‍රශ්න මීට කලින් ප්‍රශ්න වෙලා තිබුණේ නැහැ කියලා මම කියන්නේ. ඒක සාමාන්‍ය ජනාධිපතිවරයෙක් යනවා. එතකොට එයා යනවා. ඒ යන ගමන ඇතුලේ සමහරලාට එයාගේ පර්සනල් දේවල් කරගෙන යනවා එනවා වෙන දැන් උදාහරණයක් ඇටියට අපි ගන්නකො අනුර කුමාර ජනාධිපතිතුමා අපි යනවා කියලා ගමනකට අනුරාධපුරයට යනවා කියලා හිතන්නකො. එතකොට ඒ ගමනේ ඒ යන වෙලාවේ හෙලිකොප්ටරෙන්ම නොගියා කියලා කියන්නකො. හෙලිකොප්ටරෙන් යන්නෙත් නැහැ. නිකන් එයාගේ යන්න තියෙන ලෑන්ඩ් ක්‍රූසර් එකකින් හරි මොකක් හරි මගුලකින් ගිහිල්ලා එනින් ගමන් තඹුත්තේගම තමන්ගේ ගෙදරට කිලෝමීටර් 2-3 ගිහිල්ලා ඒ පාරෙන් ඒකට ඒකත් පර්සනල්නේ. ඒක පර්සනල් කාරණාවක් නේ. එතකොට සමහරු එහෙමත් නෙවි අතන තමන්ගේ යාළුවෝ එහෙම නතර කළා කාලා බීලා මහින්ද ඇත්තටම සමහර වෙලාවට ඒ වගේ ගියොත් එහෙම යාට ඒ රීජන් එකේ ඉන්න එයා දන්න කෙනෙක්ගේ ගෙදරට යනවා. ඒතකොට ඒක ප්‍රයිවට්. මම අහලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔය වගේ ඔය නුවර දිහා යනකොට යාට යාළුවෝ ඉන්නවා. ඉතින් යාළුවෝ ඉන්නවනේ මිනිස්සුන්ට. එතකොට ඒ වගේ තැනකට යනවා. එතකොට ඒ යන ඒ අර ඔෆිෂියලි හිතන්නකෝ යා දළදා මාලිගාවට යන්නේ කියලා. එතකොට එයාගේ යාළුවා ඉන්නේ හිතන්නකෝ පිළිමතලාවේ හරි කොහේ හරි කියලා. අපි නිකන් හිතන්නකෝ. එහෙම නැත්නම් කටුගස්තොට කියලා. එතකොට දළදා මාලිගාවෙන් ඉඳන් කටුගස්තොට කිලෝමීටර් 3-4 යන්න එපායේ. එතකොට ඒක ප්‍රයිවට්. ඒක පර්සනල් නේ. එතකොට ඒ කොස්ට් එක එතෙන්ට යන කොස්ට් එක ඇත්තටම ඒක රජය දරන්න ඕනේ. මොකද්ද අර පුද්ගලිකව අර යන කිලෝමීටර් 3. ඒකත් වැරදි කියලා ගත්තොත් එනවා මෙන්න මෙහෙම ගත්තොත් ජනාධිපතිවරයෙකුට ගමනක් යන්න බැරි වෙනවනේ මේක. අපි ඒක හිතන්න ඕනේ යා යනවා. යනකොට යා ජනාධිපතිවරයා. එතකොට ඒක අතරමැද ඔහුගේ පෞද්ගලික දේවල් ප්‍රමාණිකුත් කරගෙන එනවා. එතෙන්ද වියදම් වෙන රුපියල් අපි හිතමුකෝ. රුපියල් ඒ කිලෝමීටර් 4 නිසා වියදම් වෙන්නේ අපි හිතන්න රුපියල් 10000යි කියලා. එතකොට ඊට සාපේක්ෂව මෙතනදී මිලියන් 16ක් වියදම් වෙලා තියෙනවා කියලා කියනවා. හරි. එතකොට මේක ජනාධිපතිවරයෙකුට සාමාන්‍යයෙන් තිබුණ වරප්‍රසාදයක්. ඒකේ ජනාධිපතිවරයා වීමේ වරප්‍රසාදයක අනුර වගේ කෙනෙකුට තේරුම් ගන්න ඕන. එහෙම වරප්‍රසාදය යම් ප්‍රමාණයක් තියෙනවා. එහෙම ජනාධිපතිවරයෙකුට ඒසේ තිබිය යුතුයි. එහෙම වරප්‍රසාද ප්‍රමාණය තිබිය යුතුයි. ඒ කියන්නේ එහෙම නැතෝ කොහොමද මේ මිනිස්සයා පවතින්නේ සහ ඒ වැඩ කරගන්නේ? එතකොට මේ දැන් ඊට පස්සේ දැන් කොහොමද කළ යුත්තේ? ඒක යනවනම් ඒක යනවනම් අර ඔක්කොම පැත්තකින් තියලා එයා වෙනම ට්‍රේන් එක නැගලා එහෙම යන්න එහෙමත් බෑනේ. එතකොට යම් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා එතන. එතකොට රටේ මිනිස්සු එකට යම්කිසි මිලකුත් දරනවා. රටේ මිනිස්සු එකට මිලක් දරනවා. උදාහරණයක් ඇටියට මම කියන්නම්. අපි හිතන්න අනුර ජනාධිපතිවරයා අද උදෑසන තියෙනවා. යාට අර්ජන්ට්ලි අපි හිතමු ඇමරිකන් එම්බැසඩර් එක අද උදේ සාකච්ඡාව. නමුත් හවස වැඩකට එයා ජැෆ්නා ඉන්න ඕන. ජැෆ්නා ඉනෝගරේෂන් එක කරේ මොකක් කරේ දෙයකට එයා ජැෆ්නා ඉන්න ඕන උදේ. එතකොට අපි හිතන්න උදේ එයා මීටින් එක ඔක්කොම 11ට විතර 10ට 11ට ඉවර කරාද? හරිද? එතකොට කොහොමද අතෙන්ද යන්නේ? ඉතින් යන්න පුළුවන් ලංකාවේ පොලිසිය ක්ලියර් කරලා දෙනවා. ඉතින් පාරවල් කඩාගෙන යන්න ඕනි. නමුත් ඊට වඩා ඔහුට තියෙනව නේද ඇඩ්ජස්ට්මන්ට් එකක් ඔහුට හෙලිකොප්ටර් එකක් පාවිච්චි කරන්න ඒකට. අන්න ඒකයි මම මේ කියන්නේ. ඒක අවශ්‍යයි. දැන් අපිට ඒක දැන්නොත් දැන් මට එහෙම අවශ්‍ය නැහැ. මට ඒක කලින් ෂෙඩියුල් කරගෙන මට යන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරයාට බෑ. එයාගේ ෂෙඩියුල් එක මෙහෙම ෂෙඩියුල් වෙනවා. දවස මෙහෙම පැක් වෙනවා කියන්නේ අනුරට දැන් තේරෙනවා ඇති කොහොමද කියලා.
දවස පැක් වෙන විදිහ 7 8 8 9 ඔහොම කියලා මුළු දවසේ හෙල්ලෙන්න බෑනේ. ඒක දැන් ওই කෑ ගහපු ඔක්කොම දැන් ඇමතිවරු වෙලා ඉන්න හැමෝටම තේරෙනවා ඇති මේක කොහොමද උනේ කියලා. ඒක ඒ කියන්නේ එයාට එහෙම පුද්ගලික නෙමෙයි ඒක ලොකු වැඩපිළිවෙලක් ඒකේ තියෙනවා මෙහෙම. ඒක ඇතුලේ ප්‍රයිවට් කැලිත් තියෙනවා. එහෙම තමයි. එතකොට මෙන්න මේ කාරණාව ඇතුලේ තමයි ඔය රනිල්ට ඔය චෝදනාව එල්ල වෙන්නේ. එතකොට දැන් තියෙන විකසිත වෙලා තියෙන තත්ත්වය තමයි එහෙම මේ පුද්ගලික සංචාරයක් ගියා කියලා කියන්න තරම් සාධක ඒක බැලූ බැලමටත් අපිට තේරෙනවනේ. ඒකට සොලිසිටර් ජෙනරාල් වල හෝ කවුරුත් ඕනේ නැහැ. ඒකට නීතිපති දෙපාර්තමේන්තුව ඕනෙත් නැහැ. අතට මේක දිහා බලපුවම තේරෙනවා. ඒකේ ඉන්විටේෂන් එක ඔෆිෂියල් නම් ඉතින් මේ ගමන යන්න වෙනවා කියන එක ආකාරයෙන්. ඒක මම හිතන්නේ කොළවල ලියලා නැතුව ඇති මේ ප්‍රොටෝකෝල් සහ මේ වරප්‍රසාද කොළවල ලියන නමුත් ජනාධිපතිවරු දීර්ඝ කාලයක් ඒක භුක්ති විඳා. මම ඒවා සියල්ල සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් අපි අනුර සම්බන්ධයෙන් ගත්තත් ඔහු රටේ ජනාධිපතිවරයා සහ ඔහු ඉතාම කාර්යබහුල මිනිසෙක්. අපි ඒ තේරුම් ගත යුතුයි. මම හොඳටම දන්නවා ඒ කාලේ දඟලුවා වගේ දැන් නැහැ නේ දඟලන්නේ. එහෙම කරන්න බෑ වෙලාව නැහැ. මට පේනවා සමහර මීටින්ග්ස් වල කතා කරනවා අනුර ජනාධිපතිතුමා කතා කරනවා බන්දක ඩිසාස්ටර් මැනේජ් ඔය වගේ මීටින්ග්ස් වල කතා කරන ඔර්ලෝසුව බල ඔර්ලෝසුව හොඳට බොඩි ලැන්ග්වේජ් එක නිරීක්ෂණය කරොත් මේක අහන අය හොඳට බලන්න. එයා ගොඩක් සමහර මීටින්ග්ස් වල එයා වොච් එක බලන වටක් ගාලා. මොකද එයා දන්නවා මේක මෙතන ලත වෙවි ඉන්න බෑ තව එකක් තියෙනවා. ඒ ටයිම් එකත් එක්ක තව එකක්. එහෙම ඒක ලොකු ෂෙඩියුල් එකක්. රටේ ජනාධිපතිවරයෙක්. අපේ වැඩ විතරක් නෙමෙයි තියෙන්නේ. හරි විදේශවල වැඩ කීයක් එනවද එතෙන්ද? අස්සන් කොච්චර ගහන්න ඇද්ද? ඒ නිසා මේක සරලව මෙහෙම ගන්න බැරි කාරණාවක්. ඉතින් එවැනි තත්වයක් යටතේ තමයි ඔය රනිල් මං කියන්නේ මේවා අල්ලලා දාන්න ඕන කාරණා ඇත්තටම ගත්තාම. මේවා පිටිපස්සේ දුව මේ පිස්සු බල්ලෝ වගේ දඟලන්න ඕන කාරණා නෙවෙයි. වරදක් වෙලා තියෙනවා නම් ඇත්තටම පැහැදිලි. ඒ කියන්නේ පැහැදිලි වරදක් කියන එක පේන්න දැන් ඔබ්වියස් වෙන්න ඕනේ ඒක. අපිට පවා ඒක නිකන් කොලේ වහලා ගැහුවා වගේ එහෙම එකක් පේන්න තියෙනවා නම් කමක් නැහැ. ඒක පේනවනේ අපිට එතකොට. නමුත් එහෙම නෙවෙයි මේක ඔෆිෂල් ඉන්විටේෂන් එකක් ඇතුලේ එයා සහභාගී වෙලා තියෙන එකක්. ඒ ඉන්විටේෂන් එක පබ්ලිෂ් කරලා තියෙනවා මම හිතන්නේ දැන් Facebook වලත් ආරේ මේ. එතකොට මේක සම්බන්ධයෙන් ඕක තමයි ওই කාරණාව එන්නේ. එතකොට අර මං කිව්ව අර වාහන වෙන්දේසියේ කරපු මේ අපි කියන්නේ නාට්‍ය ඩ්‍රාමා එක ඒ නාටකයම තමයි මේ දිග හැරමින් යන්නේ. එයාලගේ දේශපාලන පොලිටිකල් ප්‍රොපගන්ඩා එක යන්නේ මේ විදිහට. මං කියන්නේ මේක ලංකාවේ වැරදි කියලා. මේ විදිහේ මෙහෙම දේශපාලන කිරීම තේරුමක් නැහැ තවදුරටත්. මං හිතන්නේ මාලිමාවත් එක්ක මේ කසිකබල් කෂඩා දේශපාලන ඉවර වෙයි කියලා මං හිතනවා. ඒ කියන්නේ මිනිස්සුෙකුට නිදහසේ වැඩ කරන්න ඒ වගේ දේවකට අවශ්‍ය පසුබිම ඒ වගේ චරිතයකට ඒ කියන්නේ මේ පෝස්ට් එකේ තියෙන්න ඕන කියලා මම නම් හිතන්නේ. එතකොට මේ වගේ දේවල් සම්බන්ධයෙන් එයින් අදහස් වෙන්නේ නැහැ කිසිසේත් ජනතා මුදල් අපහරණය කළ යුතුයි කියලා. ඔය හැමතැනම ගිහිල්ලා දැන් මේක තමයි තිබුණේ දැන්. මේකේ අර මම අර කිව්වේ වෛරී කෑල්ලේ තියෙන්නේ මුන් රට යනවා. අර මං කිව්ව මෛත්‍රී සම්බන්ධයෙන් වෙන කරුණේදී රනිලුත් ඒකේ යනවා කියන එක ඒකේ වෛරී කැලලක් එනවා. මෙහෙ කොහොමද ඉරිසියා කැලලක් හැමෝටම එනවා. අම්මා කොහොමද එහෙම යන්නේ පිටරට විශ්වවිද්‍යාලවල එහෙම යන්න මුන්ට පුළුවන්ද එහෙම. හරි අන්න ඒ වෛරය ඉරිසියාව මේක ඇතුලේ තියෙනවා ප්ලේ වෙනවා. ඒතකොට සාමාන්‍ය මිනිසුන්ටත් ඒක යනකොට මුන් ප්ලේන් වල ඇමරිකාවෙත් ගිහිල්ලා එංගලන්තෙත් ගිහිල්ලා ඒත් ගිහිල්ලා මෙහෙත් ගිහිල්ලා අන්න ඒක තමයි මේකේ තියෙන්නේ. ඒක තමයි මේ ප්ලේ කරන්නේ. මං කියන්නේ ලංකාවේ තීරණාත්මක විදියට මේ වගේ මේ කියන්නේ මේ කුහක සහ මේ මම මොකක්ද ඒකට කියන්නේ මේ ඊර්ෂ්‍යාකාර දේශපාලනය අපි නවත්තන්න ඕන කොතන හරි. මේක මෙහෙම සිද්ධ වෙන්න බෑ. මේක මෙහෙම සිද්ධ නොවිය යුතුයි. මේක හැමෝටම බලපාවි. ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මේ විදිහට ගියොත් එහෙම කොන්ෆරන්ස් එකකට ඒක නිකන් සමාජයෙන් අර ඒක එන්නේ නැති නිසා හොඳයි මීඩියා. නමුත් ඕක නිකන් මීඩියා වලට આવොත් එහෙම. දැන් මීඩියා වලට එනවා මෙන්න මේ ආචාර්යවරයා බලන්න කොන්ෆරන්ස් වලට මුන් යනවා පිටරට. අර එහෙම එකක් එනවනේ. ඇත්තටම ඒක ඇතුලේ සිද්ධ වෙන්නේ වෙන වැඩක් පිටරට යන බව ඇත්තයි. නමුත් දැන් අපිට
ඒ මට්ටමට ඇති ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මෙහෙම ගොඩක් පිරිස ඉන්නවනේ මේ මෙහෙම යන එන. ඒතකොට මේ හැමෝම සම්බන්ධයෙන් මේ වෛරය ඇවිලෙනවා. අපිට යන්න බැරි පිටරට මුන් යන්නේ කොහොමද? මොනවද ඒ වරප්‍රසාද? මොනවද සාමාන්‍ය මිනිස්සුන්ට නැති වරප්‍රසාද? සාමාන්‍ය කාට තියෙන හැම එහෙම හැමෝටම එහෙම වෙන්න බෑ. ඒ ප්‍රොටෝකෝල්ස් ඇතුලේ මේ මිනිස්සු කරන වෘත්තියන් ඇතුලේ මේ මිනිස්සු කරන දේවල් ප්‍රමාණයක් තියෙනවා. ඒ අය ඒ විදිහට තමයි වැඩ කරන්නේ. ඒවා ඒ තුලින් ලැබෙන දේවල් ප්‍රමාණයක් තියෙන ඒවා වෙනම කතන්දර. ඒ නිසා මේක සම්බන්ධයෙන් වන මේ නාටකය අවසන් වෙනවා නම් මම ඇත්තටම කැමතියි මේ වෛරය ඇතුලේ තියෙන ඊර්ෂ්‍යාකාර නාටකය. මේකේ මුදල් ලාභාවිතා කරලා තියෙනවද කියන එක වෙනම ක්වෙස්චන් එකක්. ඒකට මම මුකුත් කියන්නේ නැහැ. ඒක එහෙම වෙලා තියෙනවා ඒක හරි. නමුත් අපිට පේනවා දැනට මේ තියෙන මේක ඇතුලේ එහෙම එකක් නෙවෙයි මේ යන්නේ ඩ්‍රාමා එකක් කියලා. මම කියන්නේ මේ ඩ්‍රාමා එක ලංකාවේ සෞඛ්‍යයට. ඒක ලංකාවේ මානසික සෞඛ්‍යයට අපි හැමෝගෙම මනසට මේ මිනිස්සුන්ගේ පොලිටිකල් ඇට්මොස්ෆියර් එක කියන්නේ දේශපාලන අවකාශය දූෂණය වීම මේයින් නවතින්න ඕන.